අවස්ථා තුන මොකක්ද? පළවෙනි එක ස්ථායි, දෙක අස්ථායි, තුන උදාසීන. මොකක්ද ස්ථායි, මොකක්ද අස්ථායි, මොකක්ද උදාසීන? මේ බලන්න. සමතුලිතතාවත් හරියට කෙල්ලෝ වගේ, ගෑනු ළමයි වගේ. සමහරු ස්ථායි, සමහරු අස්ථායි, සමහරු උදාසීනයි. ඔන්න බලන්න මම පැහැදිලි කරනවා තුල ලස්සනට. හොඳේ? හරි. ගෑනු ළමයිට ඔය ආකාර තුනේ. හරිද? මෙහෙමයි 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 නෙවෙයි. හරිද? මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි. හරිද? නෙමෙයි. සමහරු ඉන්නවා ළමයි ස්ථායි. ස්ථායි කියන්නේ මොකක්ද? ගැහුවට බැන්නට කොහෙවත් යන්නේ ආයි තමන් බැන්න රවුන්ඩ් වුණා ඊට පස්සේ ආයි යාළු වුණා. හරිද? ගැහුවට බැන්නට කිසි ප්‍රශ්නයක් නැහැ. මුවත් එහෙමයි. මුව පොඩ්ඩක් විස්ථාපනය කරාට ටිකක් විස්ථාපනය කරාට මොකද වෙන්නේ? මෙයා ඔහොම ඇවිල්ලා ආයෙ එතනටම එනවා. ඇවිල්ලා ආයෙ එතනටම යනවා. හරිද? මෙහෙම පොඩ්ඩක් මෙහෙම එන වැළුවට ප්‍රශ්නයක් නැහැ. ආයෙ කරකිලා එනවා. ස්ථායි. හරිද? මුන් පොඩ්ඩක් යනවා යන්න සිස් ගාලා. හරිද? මොකක්ද බැන්න ගම මං යනවා යන්න කියලා යනවා. හරිද? මේකෙම තමයි චූට විස්ථාපනය කරපුවම සමතුලිතතාව බිඳෙනවා. මේක පොඩි විස්ථාපනයක් කළාට කිසි ලොකු විස්ථාපන කරන්නේ නැහැ. හොඳේ මේ පාත්‍රය එළියට පයින්න. එතකොට සමතුලිතතාව කොහොමද බිඳෙනවා? හරිද? එතකොට කුඩා විස්ථාපනයක් කරාම මෙයා මොකද වෙන්නේ? නැවත මුල් තැනටම ඇවිල්ලා සමතුලිතතාවටපත් වෙනවා. හරිද? මූට එගිල්ලෙන් යනපු ගමන් බඩු ජුරුස් ගියා. හරි. ඊට පස්සේ මේක මේ උදාසීන සමතුලිතතාව යන තැන සමතුලිත වෙනවා. ඉස්කෝලේ ඉන්නකොට එක සමතුලිතයි. පන්ති ගියාම එතන එක සමතුලිතයි. බස් එකේ යද්දි එතන සමතුලිතයි. කැම්පස් ගියාම එතන සමතුලිතයි. හරිද? යන තැන සමතුලිත වෙනවා. මෙයාට පොඩ්ඩක් යනොත් එහා පැත්තට ගිහිල්ලා ඉන්නවා එතන. මේ තල්ලු කරාම එතන. ඊට පස්සේ හරි එතන. ප්‍රශ්නයක් නැහැ. යන තැන සමතුලිත වෙනවා. හරිද? ඔන්න ඕකයි කතන්දර තුන. ස්ථායි කියන්නේ මොකක්ද? ස්ථායි කියන්නේ කුඩා විස්ථාපනයක් කළ විට නැවත මුල් ස්ථානයට පැමිණ සමතුලිත වේ. අස්ථායි කියන්නේ කුඩා විස්ථාපනයක් කළ විට සමතුලිතතාව බිඳ වැටේ. උදාසීන කියන්නේ යන තැන සමතුලිත වේ. යන තැන යන්නේ කොහෙද? සමතුලිත වෙනවා.